පෞගේ කාල සීමාවේ අර අපි ඔය සම්බන්ධීකරණ සමිතියලත් කතා කරා මේකේ තිබුණා මේ ජාත්‍යන්තර වැසිකිළිය. වසර දෙකමාරක විතර ඔය සමහර මාධ්‍ය මහතුරුන්ට කොහොම හොඳ මාතෘකාවක් වෙච්චි වැසිකිලි පද්ධතියක් තිබුණා. ඇත්තට මේක මාතෘකාවක් වෙන්න ඕනේ තමයි. අවුරුදු දෙකමාරක් විතර වැසිකිලි හදාගන්න බැරි වෙලා තිබුණා. ඉතින් සමහර මහත්තුරු මේකේ බලාත්කාරයෙන් වැසිකිලි හදන්න දුන්නාට ඒක නීත්‍යානුකූල කටයුතු සිද්ධ වෙලා තිබුණේ නැහැ. මේක පරිසර පද්ධතියක් තුළ සිද්ධ වුණේ. ඒක නිසා වන සංරක්ෂණය මේකට වල් කියන්න බැරිලා හිටියා. වන සංරක්ෂණය වල් කියන්න බැරිලා හිටියට ඒකට මුදල් දෙන්න කරේ තවත් ආයතනයක්. මේ සේරෝම ඒකාබද්ධ වෙච්චාම මේක නිකන් යාදික නොනතරත වෙලා තිබුණා. ඒ නිසා මේ වැසිකිළිය හදන එක ප්‍රශ්න පත්‍රයක් බවට වෙලා තිබුණා. දැන් කාර්ය සම්බන්ධීකරණ අංගවත් ඒක නම් දිස්ත්‍රික් සම්බන්ධීකරණ අංගයක් හැටියට කරලා ඕම් මේක කුරුණෑගල ප්‍රාදේශ සභාවට පැවරුවා. මේක මොනවද පවරලා තියෙනවා. ඒකට මම දැන් 54,000ක විතර වන සංරක්ෂණය කරන්න නියෝජනය කරනවා. ඒ සේරම දැන් කුරුණෑගල ප්‍රාදේශ සභාව ඇසින් වල දැන් ඔන්න වැසිකිළි පද්ධතියේ පළවෙනි එක තමයි නවීන කරන්නේ. මේක අලුතෙන් තමයි දැන් මෙනේ. තවම විස්තර කරනවලු වෙසක් වල. ඒ කියන්නේ අවුරුදු දෙකමාරකට පස්සේ සුබදායි පණිවිඩය. මෙතන මේ පරිසර පද්ධතිය පහු කරලා නැහැට වැසිකිළි පද්ධතියක් තිබුණේ නැහැ. ඒක වෙසක් එකට විවෘත කරනවා. තව දෙකක් තියෙනවා. මේ දෙක ආපහු පොසොන් වෙද්දී අපි හදලා ඉවර කරනවා. ඒක තමයි අපි පොසොන් වෙද්දී වාදලා ඉවර කරනවා. එතකොට මේකට මම හිතන්නේ පෙරදී ඊළඟ කරලා තිබුණා කෝටි එකමාරක් විතර. දැන් ආයේ ලක්ෂ 80ක් විතර ලක්ෂ 80කට ආසන්න ප්‍රමාණයක් දැන් ආපහු ඊළඟ කරනවා. ඒ කියන්නේ මේ කෝටි 3ක විතර වැසිකිළි පද්ධතියක් තමයි හදන්නේ. හැබැයි මේක ඊළඟට පරිස්සම් කරගන්න එකත් අපි කාගෙත් කාර්යභාරයක් වෙනවා. මොකද මේකේ කිලිච්චි දොරවල් නිකන් ගලවගෙන ගිහිල්ලා තිබුණා. මොකද දැන් මේ ඒකත් කියන්න ඕනේ. දැන් ඔය කුඩු සම්බන්ධයෙන් තියෙනවනේ ලොකු විගතාවයක් කුඩු හිගයි කුඩු ගණන්. ඒක නිසා මොක හරි කමක් නැහැ අරන් ගිහිල්ලා ඉවරලා විකුණන සංස්කෘතියක් හැදිලා. ඒක නිසා මේ ඔය දොරවල් පළු පිටින් ගලවගෙන යන ඔහොම එකක් හැදෙන්න පුළුවන්. අපි කොහොම ආදරෙන් ඉල්ලනවා. දැන් මේකෙන් ජීවත් වෙන වෙනම පිරිසකුත් ඉන්නවා. මේ වනය පරිහරණය කරමින් ජීවත් වෙන වෙනම පිරිසක් ඉන්නවා. ඕගොල්ලන්ටත් වෙනම වගකීමක් තියෙනවා. ඒකෙන් තමයි එන්න ඕනේ. මොකද ඕගොල්ලන්ට වගකීමක් තියෙනවා. මේ පරිසරය තුළ ඕගොල්ලෝ නිරන්තරයෙන් ඉන්නවා. ඕගොල්ලන්ට හොරෙන් මේ වැඩේ මොකක්වත් කරන්න බෑ. ඒ වගේම මෙතනින් ඔබට ගියත් අපි විශ්වාස කරනවා Taman ජීවත් වෙන වැඩ පිළිවෙල ඒක තුළ හැදිලා තියෙනවා කියලා. අද අපි ඊයේ පෙරේදා අපි සාකච්ඡාවක් කරා ඕගොල්ලන්ටත් මේක මේ යන පිළිවෙලට තිබිලා බෑ. ඒක පරිසරයට හානිදායකයි. පරිසරයට ඉතාමත්ම නිකන් අර කැතයි. ඒක නිසා ඒ කඩවලටත් මොකක් හරි උත්තරයක් හදන්න ඕනේ කියලා. කල අයින් කරන එක නෙවෙයි. කඩවලට උත්තරයක් හදන්න ඕනේ කියලා අපි තීරණය කරුවා. ඒකත් හිතානින්ද සාකච්ඡාවක් තියෙනවා. එතකොට ඒ සාකච්ඡාවත් එක්කම සමහර ලාට මේ කඩ වලට තව මාසෙකින් සමහරකින් අපි නිසි පිළිතුරක් සාකච්ඡා කරලා හදමු.